සැලසුම් නෙවෙයි දිව්‍යන් වහන්සේගේ සැලසුම්. Aynen mage hinda. Yaar ki නඩු ගහන්න එන්න. Okay, thank you. හරිද? හරිද? හොඳයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. අපේ සැලසුම් නෙවෙයි දෙවියන් වහන්සේගේ සැලසුම්. අපි බලාපොරොත්තු වුණා ඉස්රායල් වලින් ඩුබායි ගිහිල්ලා ඊට පස්සේ එහෙමම ලංකාවට ගිහිල්ලා 14 එහෙම පිටත් වෙලා 15 මෙහෙ ඉඳලා. ඒ වුණාට අපිට ලංකාවට යන්න බැරි වුණ නිසා අපි ආපහු ඉස්රායල් වලට ආවා. ඔන්න දැන් ඉතින් අදත් ඉන්නවා ලබන සෙන්සුරාදාත් මම ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා 22 නැත්නම් 23 යන්න තාම ටිකට් දැම්මේ නැහැ. නත්තලට ලංකාවේ ඉන්න. ඉතින් අදත් මම මෙහෙ උදේ එන්න හිටියේ නෑ. අපි එක්කෝ හර්මෝන් කන්දේ එහෙම නැත්නම් බෙර්ෂිබා වලට ගිහිල්ලා අපි පටිගත කිරීම කරන නිසා ලයිව් එකේ එමු කියලා හිතුවේ. නමුත් ඊයේ හර්මෝන් කන්දට ගිහිල්ලා ටෙලවිව් වලට රැට ආව මට හොඳ රියදුරු කෙනෙක් ඉන්නවනේ. ඒ නිසා මට ඒ පැත්ත අවුලක් නෑ. එයා ඉතින් එළවගෙන යනවා. ඒ නිසා මට මම අද කතා කරන්න යන්නේ එක පැත්තකින් ඉතා සංවේදී, තවත් පැත්තකින් ඉතා භයානක, තවත් පැත්තකින් අවදානමක්, අනතුරක් පිළිබඳව ඇඟවීමක්. ඒ ඔක්කොම මිශ්‍ර දේවල් ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන දේ. මේක අපි බයිබලයේ අලුත් කිවිසුමේ හොඳටම කියනවා. නමුත් මේ දේශනාව අහන ගමන් ඔයගලන්ට වැටහෙවි සමහර වෙලාවට ඒ වගේ ගැඹුර ශුද්ධාත්මයන් වහන්සේගේ හෘද ස්පන්දනය අපිට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ඕන නැත්නම් අපිට හිතෙන නැත්නම් අපිට පහසු නැත්නම් අපි අහලා තියෙන කිතුණු මූල ධර්මයක් නිර්මාණය කරගෙන ඉන්නවා. අපි හිතනවා මෙහෙම තමයි දෙවියන් වහන්සේ හිතන්නේ කියලා. අපි හිතනවා මෙහෙම කරා නම් තමයි හරි කියලා. නමුත් හරි විදියට අපි බයිබලය අධ්‍යයනය කරොත් සමහර වෙලාවට අපි ෂොක් වෙනවා නැත්නම් පුදුමයටපත් වෙනවා සමහර දේවල් ගැන. ඉතින් අද කතා කරන්න යන මේ මාතෘකාව පිළිබඳව ඕගොල්ලෝ ශුද්ධාත්මයන් වහන්සේට අහුම්කම් දීගෙන ඉන්න. කතා කරන්නේ මම නෙවෙයි, මන්තුනි ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ තනි කරම උන්වහන්සේගේ වචනයෙන් අලුත් කිවිසු. හරිද? භයානක දෙයක් දෙවියන් වහන්සේ අපිට කියලා දෙන්න යනවා. පාප 6ක් දෙවියන් වහන්සේ පෙන්වන්න යනවා. ඒ පාප 6න් හරි එකක් අපිට තිබ්බා. අපිට ස්වර්ගයට යන්න බෑ. ඒකයි කියලා කියනවා. ස්වර්ගයට යන්න බෑ. අපි අනිත් දේවල් තොට කරගෙන නිරාහාර ඉඳගෙන අපි කියමුකෝ අවුරුද්දකට දෙපාරක් දින 40 නිරාහාර ඉඳගෙන අපි පාරේ බහැලා සුභාන්ති දේශනා කරගෙන මෙන්න මේකත් අහගන්න. අපි තුලින් හාස්කම් ප්‍රාතිහාර ඉෂ්ට වෙලා බොහෝ අය ගැලවීමට ඇවිල්ලා. එහෙම නැත්නම් මං වගේ බයිබල් ඉස්කෝල පවත්වලා මිනිස්සුන්ව සේවකයන් හැටියට බිහි කරලා විශාල දේවල් කරගෙන අපි ජීවත් වුණත් මේ 6න් එකක් හරි තිබ්බනම් අපි සභාව උසවගන්නකොට අපි උසවගන්න ලබන්නේ ඊට කලින් මරුණා නම් අපි නැවත නැගිටින්නේ නැහැ. පළවෙනි නැවත නැගිටීමේ ස්වර්ගයට යන්නේ නැහැ. භයානක දේවල් 6ක්. අපිට තියෙන මනෝකල්පිතය මොකද? අපි එක්ස්පීරියන්ස් මොකද්ද? පාප කියන්නේ ඔක්කොම එක වර්ග පාපනේ. හරි බලමු ශුද්ධාත්මයන් වහන්සේ මොනවද කියන්නේ කියලා. හරිද? ලෑස්තිද? හරි. ඔන්න අපේ පෞල්තුමා කොරින්ති සභාවට ලියුම් 4ක් ලිව්වා. දන්නවද? ලිපි 4ක් ලිව්වා. පළවෙනි ලිපියක් ලිව්වා. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවයෙන් ආපු එකක් නෙවෙයි. එයා නිකන් ලිව්වා.
දෙවෙනි ලිපිය ලිව්වා ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවය. ඒ දෙවෙනි ලිපිය තමයි අපේ බයිබලේ පළවෙනි කොරින්ති හැටියට තියෙන්නේ. ඊගාවට තුන්වෙනි ලිපියක් ලිව්වා ඒකත් ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවය. ඒක තමයි අපේ බයිබලේ දෙක කොරින්ති කියලා තියෙන්නේ. ඊට පස්සේ චූටි ලිපියක් ලිව්වා හතරවෙනි එක. ඒක දේවානුභාවයෙන් නෙවෙයි. ඒ නිසා පාවුල්තුමා දැන් පළවෙනි ලිපිය ගැන විතරක් කතා කරමු. පාවුල්තුමා පළවෙනි ලිපිය ලිව්වනේ. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවයෙන් නෙවෙයිනේ. ඒ වුණාට ඒකේ බොහෝ අවවාද අනුශාසනා තිබ්බා. ඒකේ තුමා එක අවස්ථාවක ලිව්වා මලා වෛශ්‍යකම් කරන අයත් එක්ක සහභාගීකම් පවත්වන්න එපා කියලා. ඒක ලියලා තියෙනවා. ඒක බලපු කොරින්ති සභාවේ අය සමාජයෙන් ඉවත් වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ දන්නවද? මම කියන්නේ කොරින්තිය කියන්නේ මම වෙන දේශනාවල උගන්වලා තියෙනවා. වෛශ්‍යකමෙන් පිරිච්ච නගරය. ඇයි? වරායන් දෙකක් තිබ්බා. ඒ වරායන් දෙකට හැම වෙලේම රුවල් නෑ වෙන ඒ කාලේ තිබි රුවල් නෑමුනේ. ඉතින් රුවල් නෑ නිසා මාස ගාණක් මුහුදේ ඉඳලා මෙහාට ආපුවාම සති දෙකක් තුනක් ඒ නැවේ වැඩ කරන කට්ටිය කපිතාන් ඇතුළු හැමෝම හේ වැදෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඒ සති දෙක තුන ගොඩ බිමකට බහින එක නිකන් ස්වර්ගෙට ගියා වගේ. ඉතින් උන් කරන්නේම හොඳට අරක්කු බොනවා, තට්ට කනවා, හොඳට වෛශ්‍යකමේ දෙනවා. අන්න ඒ තුන තමයි උන්ට ඕනේ. එතකොට වෛශ්‍යකම තිබ්බා ඒ හල මට්ටමේ ඉඳන් ඉතා පහළවත් මට්ටම වෙනකම්. හරිද? අර කපිතාන්ලා ප්‍රභූවරු වෙනුවෙන් ලොකු අද කාලේ තරු පහේ හෝටල් වගේ ඒ කොරින්තිය තිබ්බා ඉහළ ගණේ ගණිකමඩ. ඒ ඊටලි පස්සේ පහළට බහැලා අර ඇක්‍රෝ කොරින්ත වල නොමිලේ වෛශ්‍යකම් කරන ගණිකාවන් 1000ක් හිටියා. ඒ වගේ වෛශ්‍යකමෙන් පිරිච්ච නගරයක ඔන්න ඇක්විලා ප්‍රිසිලා පවුතුමා ඇවිල්ලා අවුරුදු 1කමාරක් ඉඳගෙන ඒගොල්ලෝ සේවය කරලා ඔන්න ගැලවීමට මිනිස්සුන්ව ගෙනාවා. ඉතින් ගැලවීමට ආපු මිනිස්සු ගොඩ දෙනෙක් පිරිසිදු වුණා. ඒගොල්ලෝ දැන් හොඳට ජීවත් වෙනවා. පොඩි ප්‍රශ්න තිබ්බා. ඒවා කොරින්ති පළවෙනි කොරින්ති පොතේ අපි දකිනවා බොහෝ ප්‍රශ්න තිබ්බා. ඒවා වෙනම කතාවක්. දැන් අපි වෛශ්‍යකම ගැන විතරක් මම කතා කරන්නකෝ දැනට. එතකොට ඒගොල්ලන්ට පාවුතුමා ලියලා එවපුවාම වෛශ්‍යකම් මොකද්ද වෛශ්‍යකම් කරන්නන් එක්ක සහභාගීකම් පවත්වන්න එපා කියලා හිතනම්ම මේගොල්ලෝ දැන් කාගෙත් එක්කවත් ආශ්‍රය කරන්නේ මොකද කොරින්තියේ 10 දෙනෙක් පාරේ දැක්කා නම් ඒකේ 9 දෙනෙක් මොනවා හරි ක්‍රමයකින් වෛශ්‍යකමකට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට පාවුතුමා ඒක පහදලා දීලා හරිද? හරි දැන් පාස්ටර් සුරේෂ් ඇවිල්ලා ඔන්න පාවුතුමා පළවෙනි කොරින්ති ලිපිය ලියන්න කලින් එයාම එකක් ලිව්වලු. ඒකේ මෙහෙම කිව්වලු. ඒක මිනිස්සු වරදවා තේරුම් ගත්තලු කියලා බයිලා ගහනවා. ඕක කොහොමද විශ්වාස කරන්නේ? නේද? විශ්වාස කරමු. 1 කොරින්ති 5:9 විතරක් කියවන්න. හරිද? ඒ එතනින් එහාට යන්න එපා. 10 කියවන්න එපා. මම කියනකොට කියවන්න. 13න් ඉවරයි. 13 වෙනකම් අපි යන්න යනවා. නමුත් 9 විතරක් කියවන්න. ඔය ඔන්ලයින් එකේ ඉන්න කට්ටිය මට පේන්නේ නැහැ කියලා ඊටු ටික හදිස්සි වෙලා බලන්න එපා. මොකද ඔයගොල්ලෝ ඒක බලාගෙන ඉන්නකොට මෙතන කියන්න ඕනේ ඒවා මිස් වෙනවා. හරි කවුරු හරි කියවන්න මට 9 විතරක් කියවන්න. 1 කොරින්ති 5:9. වෛශ්‍යකම් කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි. ඉඳලා. හරිද? දැන් මේක 1 කොරින්තිනේ. මේක පළවෙනි කොරින්තිනේ. එතකොට මාගේ ලියමනින් මම ලිව්වා කියලා එයා කියන ඒ ලියමන ඕකට කලින් ලියපු එකක් වෙන්න එපා. හරිද? ඔතනින් තේරෙනවද නැද්ද? පාවුල්තුමා කලින් ලියුමක් ලියලා තියනවා කියලා. තේරෙනවද නැද්ද? සුරේෂ් කියන නිසා විශ්වාස කරන්න එපා. බයිබලයේ කියනවානේ. හරි. දැන් මොනවද කියන්නේ? වෛශ්‍යකම් කරන කට්ටියත් එක්ක සමාගම් පවත්වන්න එපා කියලා මම උඹලට ඒ ලියුමේ ලිව්වා. හරිද? දැන් තේරෙනවද? දැන් තව එකක් මම කියවනේ. ඒ නිසා ඒගොල්ලෝ කාත් එක්කවත් සමාගම් පවත්වන්න නැතුව හුදකලාවේ ජීවත් වෙන්න පටන් ගත්තා කියලා. ඒක ඊළඟ පදේ බලන්න දැන්. ඊළඟ පදේ මොනවද කියන්නේ කියලා.
නමුත් මේ ලෝකයේ වෛශ්‍යකම් කරන්නන්වත් 10. කියවගෙන 10 තමයි. හරි. නමුත් මේ ලෝකයේ වෛශ්‍යකම් හොඳට අහගන්න. මේ කරන්නන්වත් ලෝකේ වෛශ්‍යකම් කරන්නන්වත් හ්ම්. ලෝභයින් හා හ්ම්. කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමග කොහොමත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය. මම එහෙම කිව්වේ නෑ. තේරුණාද? මේ ලෝකේ ඉන්න ඒ ජරායුන් එක සමාගම් පවත්තන්න එපා කිව්වේ නෑ. එහෙම කියලා තිබ්බනම් ඊළඟට ගන්න මාන කතාවක් කියනවා. එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්න ඕනෑය. ඔව්. ඉඳ ගන්න. ඒ කියන්නේ එහෙමනම් උඹලා අන්ධහරු ලෝකෙට ගිහිල්ලා ජීවත් වෙන්න ඕනේ. උඹලා මාර ගොන්නෝනේ. ආවුතුනා කියලා උඹලා මාර බූරු. උඹලා මම කියන දේ උඹලට තේරුන්නේ නෑ. මම ලිව්වා තමයි. හැබැයි මම ලිව්වේ ලෝකේ ඉන්න ජරායුන් එක්ක සමාගම් පවත්තන්න එපා කියලා. දැන් අහගන්න. දැන් මෙතන කතා කරන්නේ අර මිත්‍ර ශීලීව එකට එක ගොඩේ ඉන්න ඒක ගැන නෙවෙයි. නිකන් හායි බායි වක් කියන්නේ. ඇයි? ඔම්බෝ අන්න රූපවන්දන කරන එක කියලා. ඔම්බෝ අන්න වෛශ්‍යකම් කරන උන් ඉන්න. අහක බලන් ඵලයන්. පෞතුමා කියන උඹලා මාරේ උන් නෙවෙයි. උඹලා ඒ වගේ කරනවා. අන්තිමට කියනවා අපි ඕවා කරන්න හේතුව පෞතුමා කියපු එක කියලා. අඩේ උඹලට මුලිය නැද්ද? මම කිව්වේ එහෙමනම් උඹලා මේ ලෝකෙ ඉන්න බෑ. උඹලා ගිහලා තාරකාවේ ජීවත් වෙන්න. මිනිස්සු නැති අන්ටාර්ක්ටිකාවට ආර්ක්ටික් වලට ගිහලා ජීවත් වෙන්න. මොන පිස්සුද උඹලා? දැන් මේ ටික තේරෙනවද 9යි 10යි? දැන් තමා පෞතුමා අහගන්න මේක පළවෙනි ලිපිය නෙමෙයි මේක ශුද්ධාත්ම දේවානුභාවයෙන් එන පළවෙනි ලිපිය. එතකොට මේකේ කියලා තියෙන ඒවා ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ 11 කියවන්න. ඔන්න. නමුත් සහෝදරයෙක්යි කියන ලද කෙනෙක් වෛශ්‍යකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූප වඳින්නෙක්වත් නින්දා කරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම් එබන්දෙකු සමග සමාගම් නොපවත්වන්නටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි. ඉඳ ගන්න. කොහොමද ගේම? පෞතුමා කියනවා මම ලෝකේ ඉන්න එක ගැන දැන් පස්සේ ලෝකේ ඉන්න එක ගැන කක් කියයි. යා. හරිද? තව ඉවර නැහැ. හැබැයි සහෝදරයෙක් කියන එකක්. කවුද සහෝදරයෙක් කියන්නේ? ගැලවීම ලැබපු කෙනෙක්. ගැලවීම ලැබපු කෙනෙක් මේ දේවල් හයෙන් එකක් හරි කරොත් උඹලට මම කියන්නේ කියලා කොරින්ති සභාවට උඹලට මම කියන්නේ ඒ අයත් එක්ක සමාගම් පවත්වන්න එපා කියන්නේ ගනුදෙනු කරගන්න එපා. කෑමවත් කන්න එපා කියන්නේ ඒ අයගේ ගෙවල් වලට යන්න එපා. ඒ අයව තමන්ගේ ගෙවල් වලට ගන්න එපා. මොකද යුදෙව් සංස්කෘතියේ කෑම කනවා කියන්නේ එක්කෙනෙක්ව පිළිගන්න එක. හරිද? මම ඔයාව පිළිගන්නවා නම් ඔයා මගේ ගෙදරට ඇවිල්ලා කන්න ඕනේ. මම ඔයාගේ ගෙදරට ආවම නම් නොකා යන්න බෑ. ඔන්න ඔය යුදෙව් සංස්කෘතිය. යේසුස් වහන්සේ කියන්නේ එළිදරව් 3:20 මෙන්න මම දොරට තට්ටු කරනවා යමෙක් එය විවෘත කරොත් මාගේ හඬ අසා මම ඇතුළට පැමිණ ඔහු සමග කෑම කන්නේ. මෙම්බවුස් කතාව මතකද? ඒ දෙන්නත් එක්ක ගිහිල්ලා උන්වහන්සේ තමයි කියලා ඒ දෙන්නට එළිදරව් කරේ කෑම කන්න රොටි කනකොට. යේසුස් වහන්සේ ක්‍රුසිපත් වෙන්න කලින් අවසාන වතාවට ගෝලියෝ එක්ක කරපු දේ මොනවද? කෑම කන එක. එතකොට කෑම ආබ්‍රහම් මොනවද කරේ? ඒ දේවදූතයන් තුන්නේ යේසුස් වහන්සේ දේවදූතයෝ දෙන්නයි එනකොට අඬ ගහලා ඒගොල්ලන්ට කෑම දෙනවා. ගිදියෝන් යේසුස් වහන්සේව දකිනකොට මොනවද කරන්නේ? කෑම දෙනවා. මනෝ සිම්සොන්ගේ තාත්තා එයා දේවදූතයා හැටියට යේසුස් වහන්සේ එනකොට කෑම දෙනවා. එතකොට කෑම කනවා කෑම දෙනවා කියන්නේ අද කාලේ අපේ වගේ නෙවෙයි. ඊට වඩා ගැඹුරු. ඒ කියන්නේ මම එක්කෙනෙක් එක්ක කෑම කනවා කියන්නේ මම එයාගේ අදහස් මම පිළිගන්නවා. මම තව කෙනෙකුට කෑම දෙනවා කියන්නේ එයාගේ අදහස් මම පිළිගන්නවා. එයා මාව පිළිගන්නවා. එතකොට සහභාගීකම් සමාගම් පවත්වන්න එපා කියලා කියනවා. කාත් එක්කද? කිතුණුවෙක් එක්ක. ඒ කිතුණුවාට මේ දේවල් කියනවා. අපිට තියෙන ප්‍රශ්නේ මොනවාද? අපිටගේ මිනිස්සු ගැන මම කතා කරනවා. අපිට තියෙන ප්‍රශ්න මොනවාද? මොන වුණත් එයාත් දේවදාසෙක්නේ. මොන වුණත් එයා කිතුණුවෙක්නේ. මොන වුණත් එයාත් අපේ බයිබලයනේ පාවිච්චි කරන්නේ.
මොනවා වුණත් එයා අපි වගේ කෙනෙක් නේ. මෙන්න මේක කාගේ මූලධර්මද? මේක අපේ මූලධර්ම. හරිද? මේ දේවල් හය බලන්නකෝ. අපි හිතන්නේ ලොකු මිනිමෑරුම් මරුවා මේවා නේ. නෑ. හරි. ඔය හය එකිනෙකට අපි කියවන්න බලද? පළවෙනි එක මොකද්ද? වෛශ්‍යකම. වෛශ්‍යාකම් කරන්නෙක්වත් හරි හඳ ගන්න. ඔයගොල්ලෝ දන්නවද? ග්‍රීක භාෂාවේ ඔතන ලියලා තියෙන වචන මොකක්ද කියලා? ගෙස් කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ හිතන්නේ මේක මාර කතාවක් නේ පාද සුරේෂ් මේ ග්‍රීක වලින් ලියපු එක අපිට ගෙස් කරන්න කියලා කියනවා. පටකින්ද? වෛශ්‍යකම ලිංගික පාප ඒවට අද ලෝකේ ප්‍රසිද්ධ වචන කීපයක් තියෙනවා. ඒ වයින් ඔයගොල්ලෝ දන්න වචනයක් කියන්න මොකක්ද? බලමු ඔයගොල්ලෝ හරි දේ අල්ලනවාද කියලා. කියන්න මොකක්ද? වෛශ්‍යකමට ලිංගික. හරි. ලිංගික අසභ්‍ය දේවල් ඉදිරිපත් කරන වෙබ් අඩවි වලට කියන වචනේ මොනවද? මොන සයිට්ස්ද? Prawn. ඔයගොල්ලෝ දන්නවනේ. ඕතන කියලා තියෙන වචනේ මොනවද? pornos. pornos. ග්‍රීක වචනේ pornos. අපිට වෛශ්‍යකම කියන්නේ මොනවද දන්නවද? ඔය අපිට එක කියලාට එක අදහස් තියෙනවා. සමහර අයට වෛශ්‍යකම කියන්නේ අර සල්ලි වලට වෛශ්‍යාව ගණිකා වෘත්තියේ දෙන ඒගොල්ලෝ. තේරුණාද? නැත්තම් විවාහක කෙනෙක් තව අසභ්‍ය සම්බන්ධතාවයක් තියන් ඉන්නවා නම් අන්න ඒව. අපි එක ඒවා තියෙනවා. අපිට ඒව වෙන්නේ නැහැ. සුදාප්පන් මහස අපිට ග්‍රීක වලින් මොනවද කිව්වේ දන්නවද? pornos. pornos කියන්නේ මොකද්ද? වෛශ්‍යකමේ ඕනම එක. යේසුස් වහන්සේ වෛශ්‍යකම කියන්නේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. බලා වෛශ්‍යකම නැමැති ක්‍රියාව ගැන කතා කරනවා. හැබැයි මම කියන්නම්. පිරිමින්ට කතා කරනකොට කියනවා බල ස්ත්‍රියෙක් දිහා තෘෂ්ණාවෙන් බැලුවා නම් බලගේ හදවතේ ඇයට විරුද්ධව බලා යේසුස් වහන්සේ එතනදී කාටද කතා කරන්නේ? පොදුවෙන් හැමෝටම. උන්වහන්සේ කතා කරන්නේ ග්‍රීක වලින්. එතකොට උන්වහන්සේ පාවිච්චි කරන වචනේ මොනවද දන්නවද? pornos. ඒ කියන්නේ pornos ක්‍රියාවට එන්න ඕනේ සිතුවිල්ල ඇස් හරිද? එතකොට අද මොනවද වෙන්නේ? අද බොහෝ අය pornos porn කියලා කියමුකෝ. porn කියන්නේ ඉංග්‍රීසි කරන ලද ඉංග්‍රීසියෙන් porn කියන වචනයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ග්‍රීක වලින් ගත්ත එක. එතකොට අද porn sites බලන අය ඉන්නවා ක්‍රිස්තියානි අය. එක ගණිකා වෘත්තියේ දෙන අය ඉන්නවා. හරිද? නමුත් යේසුස් වහන්සේ කියන ඒ pornos මොනවද දන්නවද? නිකන් මෙහෙම කෙල්ලෙක්ගේ අත මගේ අතට වදිනකොට මම යම් වින්දනයක් ලබනවා නම් ඒක pornos. සමහර ඔයගොල්ලෝ දන්නවද? ඔය දැන් ඔය ඉන්ටර්නෙට් වල ඔය ටීවී වල ඔය වගේ දේවල් තියෙනවා. ඔය නැති කාලේ අපේ එංගලන්තේ හිටියේ. අපේ එංගලන්තේ ජීවත් වුණු කාලේ ඕව නැහැ. එංගලන්තේ හිටපු කාලේ තිබුණ අති ස්තරම්ම තාක්ෂණය දුරකථනය. එතකොට මොනවද කරන්නේ? දුරකථන වල තිබුණා ගොඩාක් සල්ලි ගෙවලා ගන්න ටෙලිෆෝන්. ඒකෙන් මොනවද කරන්නේ? ඒ නම්බරයට ගහපුවාම එහා පැත්තේ ඉඳගෙන ගණිකාවෝ කතා කරනවා මෙයාව පිනවන්න. ලිංගික ආස්වාදය ලබා දෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඕක අද කොහොමද තියෙන්නේ කියලා? අද සමහර වෙලාවට සමහර ගෑනු පිරිමි ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට ඒගොල්ලන්ටම නොතේරෙන යම් වින්දනයක් ඒගොල්ලෝ ලබනවා. යක්ෂයා ඕක ඇතුළට pornos කියනවා. අපේ මෞන්කාන සභාවට මම නීති දාලා තියෙන්නේ ජෝක් එකට නෙවෙයි ලංකාවේ. මං කියලා තියනවා කිසිම පිරිමියෙක් ගෑනු කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර තියාගන්න බෑ. කිසිම ගෑනු කෙනෙක් පිරිමියෙක්ගේ ටෙලිෆෝන් නම්බර තියාගන්න බෑ. පාස්ටර්ස්ලා මං කියලා තියනවා කිසිම සිස්ටර් නම්බරකට කතා කරන්න එපා.
කෙලින්ම භාර්යාවට කතා කරන්න තියෙනවා. නොබැඳපු පාස්ටර්ලාට මම දීලා තියෙන ඇදිලිවන්තයෝ කාන්තාවක් නැති තනිකඩයෝ. හරිද? මම පවා මගේ ටෙලිෆෝන් මේ නම්බරේ අපේ සභාවේ කිසිම සිස්ටර් කෙනෙක් ගාව නැහැ. එහෙනම් මේ නම්බරේ මේකේ තියෙන නම්බරේ කිසිම සිස්ටර් කෙනෙක් ගාව නැහැ. ඇයි ඒ? මම ස්වර්ගයට යන්න බලාගෙන ඉන්නේ. මම 1979 ගැලවීම ලබලා. මම 86 පෙබරවාරි 10 සම්පූර්ණකාලීන සේවයට ඇවිල්ලා. මෙච්චර සේවයක් මම කරලා. මොන තරම් කැපවීමකින් බයිබල් ඉස්කෝලේ ඉගෙන ගත්තද කියලා ඕෂධිතයි මේ කවරේ පුතාටයි මම කාර්යය කියගෙන ආවනේ. මෙච්චර සේවය කරලා අන්තිමට මම ස්වර්ගයට යන්න යනවායයි කියනකොට බෑ කියලා කිව්වොත් ඇයි කියලා අහනකොට උඹ සමහර ගෑනු එක්ක ටෙලිෆෝන් කරනකොට කතා කරනකොට උඹට මාර වින්දනයක් තිබුණනේ උඹ එන්ජොයි කරන්නේ එතකොට මම උන්වහන්සේට කියන්න බෑ ස්වාමීනි ඒ මගේ ආත්මික දුව ස්වාමීනි ඒ මගේ ඇසිස්ටන්ට් පාස්ටර්ගේ නෝනා අනේ පාස්ටර් මම සුභාරංචිය දේශනා කරන්න ගිය සිස්ටර් අනේ පාස්ටර් එයා අනේ යේසුනි එයා මේ ඔබ වහන්සේ තුල සහෝදරිය උන්වහන්සේ දන්නවා උඹ මොකටද කතා කරන්නේ ඒ නිසා මාව බේරගන්න මම කරන්නේ මොනවද? පෝර්නෝස් වලින් ඈත් වෙලා ඉන්නවා. දැන් මේකේ කෝ Facebook නැත්තේ මට Facebook තියෙනවා. මේකේ නෑ. ඇයි නැත්තේ? අම්මෝ කේ කවුරු හරි ආකර්ෂණශීලී ගෑණියෙක් ඇවිල්ලා. මම පිළිමියෙක්නේ. ඔව්ද නැද්ද? මම දෙවියන් වහන්සේ තුලට ආවා කියලා මගේ පිළිමකම නැති වුණේ නේද? කවුරු හරි බාගෙට ඇඳගත්ත කවුරු හරි කෙනෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවලා මගේ ඇස් උඩ ගිහිල්ලා අම්මෝ පෝර්නෝස් මොකක් හරි ක්‍රමයකින් ඔළුවට රිංගලා මම ඒ ගෑණිව දකින්න ඕනෙත් නැහැ ඒ ගෑණිව අල්ලන්න ඕනෙත් නැහැ මොනවත් ඕනේ නැහැ ස්වර්ගයට ගිහිල්ලා මාගේ දෙයනේ මලාකි 3:16 ස්වර්ගයේ කෙරෙන ජරා වැඩක් ගැන කියලා කියනවා මොකද්ද අපි කතා කරන ඒවා පවා පොතේ ලියනවා හිතලා බලන්න ඒක හොඳ නෑ මට හොඳ නෑ ඇයි හොඳ නැත්තේ මම හොඳ එකෙක් නෙවෙයි නිසා මම හොඳ එකෙක් නම් ඒ හොඳයි ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයගොල්ලෝ ස්වර්ගයට ගියා කතා කරන්නේ ඔක්කොම ලියලා තියෙනවා මතක පොතක පිටු අංක 20479 නවවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තේ උඹ අර කෙල්ලට හලෝ කියපු විදිහෙන් මේකේ දාලා කියනවා යේසුස් වහන්සේ රතු පාටින් ලියලා මෝ හොඳ චේතනාවෙන් නෙවෙයි කිව්වේ වරහන් ඇතුලේ පෝර්නෝස් කියලා දාලා තියෙනවා ඒ නිසා ගාබරියෙල් කියයි සෝරි බ්‍රාස්ටර් සුරේෂ් ඔයාට නියම කරලා තියනවා නරක දෙක අයියෝ එහෙම නෙවෙයි අනේ පළයන් යේසුස් වහන්සේ කියනකොට එහෙම තමයි කියලා තෝ මොකද එහෙම නෙවෙයි කියන්නේ ඒක මේ ගෑනිට කියලා ගෑනව රවට්ටපන් ඒක ප්‍රිස්ත ශිරානිට කියලා එයාව රවට්ටපන් ඔබ මටද කතා කරන්නේ ඒක ස්වාමීනි මේවනේ ඉතින් මම මොනවත් කරන්න කියේ නෑනේ කරන්න කිව්වේ නෑ තේරුණාද මම කියන්නේ දෙවියන් වහන්සේ සීරියස් ගන්නෙ අපි සීරියස් ගන්නෑ පෝර්නෝස් ඔතන තියෙන්නේ හරිද සහෝදරයෙක් කියයි කියන එකේ පෝර්නෝස් වල යෙදෙනව නම් අපි මොනවද කරන්නේ අර දෙන්න කසාද බැඳලා නෑ හැබැයි එකට ජීවත් වෙනවා ඉතින් මෙහෙමනේ විනිශ්චය කරන්න අපි කවුද දෙවියන් වහන්සේ බලාගයි ඒගොල්ලන්ට මම වර්ෂිප් කරන්න දෙනවා ඒගොල්ලන්ට මම දේශනා කරන්න දෙනවා ඉතින් ඒක අපි විනිශ්චය කරන්න බෑනේ හැබැයි බයිබලේ මොනවද කියලා කියන්නේ සහෝදරයෙක් කියලා කියාගන්න එකෙක් ඔක කරන්න බෑ තේරෙනවද හරිද එතකොට අපි කවුරු හරි මෙතනින් ඒ සබ්ජෙක්ට් එක නවත්තන්න. අපි මොඩියෝ නෙවෙයිනේ. බබ්බු නෙවෙයිනේ. අපේ මොකක් හරි ඔය පෝර්නෝස් ලාවට හරි ගෑවිලා තියනවා නම් මේකයි. ගෑවිලා තියනවා නම් ඔයගොල්ලෝ දොස් කියලා ගන්න එපා. දැන් ඔයගොල්ලෝ කවුරුහරි කියවන්නේ නැහැ පාස්ටර්. දැන් සිස්ටර් කෙනෙක් කියනවා නම් මට නම් පිළිමි කෙනෙක්ව බලනකොට කිසිම ඔය වගේ හැඟීමක් නැහැ කියලා දේව මෙහෙම පස්සේ ඉස්සරහට ඉන්නද කියලා මොකද එහෙම ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙන්න හදන්නේ
ඒ වගේ අපේ බ්‍රදර්ස්ලා කියනවා නම් නෑ මට නම් කිසිම කෙනෙක් කියන්නේ කිසිම ඒ වගේ හැඟීමක් ඉන්නේ නැහැ කියලා අරගොල්ලන්ට යාත්‍රා කරගෙන යනවා. පරීක්ෂාව එන එක නෙවෙයි ප්‍රශ්නේ. පරීක්ෂාවට ඉඩ දෙන්න එකයි වැටෙන එකයි තමයි ප්‍රශ්නේ. යක්ෂයාට වැඩි පරීක්ෂාව බලනවා. මොකද මම නිතරම කියන දේ තමයි. බයිබලයේ කියලා තියෙනවා යාකෝබ පොතේ. යක්ෂයාට එරෙහි හිට ගන්න ඔහු පලායයි. හැබැයි පරීක්ෂාව ගැන කියලා තියෙන්නේ පරීක්ෂාවට එරෙහි හිට ගන්න නෙවෙයි. පරීක්ෂාවට පලා යන්න. පරීක්ෂාව ඔබ දැක්කොත් ඔබ දුවන්න. තේරෙනවද? යක්ෂයාව දැක්කොත් ඔබ දුවන්න එපා. ඔබ හිට ගන්න උදුවයි. එතකොට යක්ෂයාට වැඩිය බලවත් පරීක්ෂාව. එතකොට අපේ තුල ඔය වගේ දේවල් තිබුණා නම් අද අපි සමාව ඉල්ල ගමු. ඒ වගේම ඔය වගේ ඉන්න ක්‍රිස්තියානි අයගෙන් අපි ඈත් වෙන්න ඕනේ. පාස්ටර් කොච්චර ඈත් වෙන්න ඕනද? සමාගම් පවත්වන්න තිබා කෑමක් කරන්න එපා. ඒක මේක විනිශ්චයක් නෙවෙයිද? ඊළඟ පදියට එනකන් ඉන්නකෝ. හරිද? තේරෙනවද? ඔන්න බලන්න එක මොකද උතේ? වායිෂ්ඨකම. දැන් තේරෙනවද පෝර්නෝස්? ඊළඟට ලෝභයක්වත් ඉඳගන්න මේක අපි හිතුවේ නෑනේ. ලෝභය කියන්නේ කවුද කියලා අපි දැනගන්න ඕනේ. අහගන්නයි. ලෝභය කියන්නේ වියදම් කරන්න අත්‍යවශ්‍ය දෙයට වියදම් නොකරන එක. එනවා ලෝභය කියන්නේ සල්ලි නාස්ති කරන එක නෙවෙයි. අත්‍යවශ්‍ය දෙයට වියදම් කරන එකට වියදම් නොකරන එක. දැන් අපි කෑම කන්න ඕනේ. කෑම කන්න වියදම් කරන්නේ. හරිද? දශයෙන් කොටස දාන්න ඕනේ. ඒකට ලෝභයි. සම්මාදම් දෙන්න ඕනේ. ඒකට ලෝභයි. වැඩි ඕනේ. ලෝභය කියන්නේ මොකද්ද? නොලෝභ කියන්නේ ඔය නිකන් තියන සල්ලි ඔක්කොම විසි කරලා වියදම් කරන ඒක නෙවෙයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයට වියදම් කරන්න ඕනේ. අනවශ්‍ය දෙයට වියදම් කරලා අපි කියන්න හොඳ නැහැ. ඉතින් බයිබලයේ කියලා තියෙනවානේ ලෝභය වෙන්න එපා කියලා. ඒකයි. මේ ඔයා මොකටද මේ ෂෙකල් 900ට ඔය ෂර්ට් එක ගත්තේ? නෑ ඉතින් බයිබලයේ කියලා තියෙනවා දේශනාව අහලා තියෙනවා ලෝභ වෙන්න එපා කියලා මම දැක්කා. ෂෙකල් 900ට දාලා තිබ්බා. ඉතින් මම ගත්තා. නාසයකට ඔය වගේ කමිස් දෙකක් ගත්තා නම් ලංකාවට යවන්න දන්නේ. ඒක නෙවෙයි. හැබැයි සමහරු ඉන්නවා ලෝභයි. ඒක තේරෙනවද බලන්න? අත්‍යවශ්‍ය දෙයට වියදම් කරන්නේ. හරි? මම ලංකාවේ උදාහරණයක් දෙන්නද? දැන් පල්ලම් වල නියුට්‍රල් දාගෙන යනවා නේද මේ ත්‍රිවිල් කාර්. ඇයි පොලිසියෙන් දාලා උමල්ලන්නේ? පල්ලම් වල එන්ජින් එක ඕෆ් කරලා නියුට්‍රල් දාගෙන යනවා. පොලිසියෙන් බලනවා. ඇයි යන්නේ? මොකද එහෙම යනකොට පල්ලමක තිරිංග ගැන විතරයි බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොනවා හරි වෙලා හදිස්සියේ නවත්තන්න නම් බ්‍රේක්. තිරිංග පාවිච්චි කරන්න ඕනේ. තිරිංග පාවිච්චි කරනකොට මොනවද වෙන්නේ? පල්ලමක සමහර විට අපි හිතන විදියට නවත්ත ගන්න බැහැ. එතකොට එන්ජිම වැඩ කරොත් තමයි අඩු ගියර් එකට මාරු කරලා හරි මේ වාහන රිය පදවන කට්ටියට දාන්නවා අපිට වාහනේ පාලනය කරගන්න පුළුවන්. එතකොට පොලිසියෙන් ඒකට විරුද්ධව වැඩ කරන්නේ ආරක්ෂාව සඳහා. එතකොට පල්ලමේ නියුට්‍රල් එකේ යනකොට මම මැරුණත් කමක් නැහැ. මම මේ බැටල් ටික බේරනවා කියන එක අතාලෝභය. අනේ ඒක තමයි ලෝභකම කියන්නේ. ඔයගොල්ලන්ට තේරෙනවද? එතකොට මේ අපි මේ නෝමල් පෙට්‍රල් ගහන්න ගිහිල්ලා නැහැ. අපි සුපර් පෙට්‍රල් ගහමු. මොකද අම්මෝ ලෝභ වුණොත් අපිට නරක ආදියට යන්න වෙනවා කියනවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. පෙට්‍රල් වත් ගහන්න නැතුව නියුට්‍රල් යන්න හදන එක තමයි ලෝභය. නෑ තේරෙනවද? හැමදාම බුරියානි කකා ෆ්‍රයිඩ් රයිස් කකා කොට්ටු කකා ඉන්න එක නොලෝභ නෙවෙයි. හා? ඌ ගැන කියලා තියෙනවා උඹ ඒ වගේ එකක් නම් පිහිය බෙල්ල තියපන් කියලා. බෙල්ල අදට ඌරන්න තියන්නේ නැහනේ, කසන්න තියන්නේ නැහනේ, කපන්න තියන්නේ. හිත ඔපරේෂන් කියලා තියෙනවනේ. නේද? හා? 23 කියලා තියෙනවද නැද්ද? හිත ඔපරේෂන් 23 කියලා තියෙනවා. උඹ එච්චරට කෑම වලට ආසා එකෙක් නම් පිහිය තියපන් දෙන්නේ. කියන්නේ කපාගන්නේ. වෙන එකෙක් කොන්නේ. ඇයි තව එකෙක් කොපාවට වටේ. උඹම කපාගන්න මැන්නේ. ඒක නෙමෙයි. නමුත් අර කෑමවත් කන්න නැතුව ලෝභ වෙනව නේද? අන්න ඒක තමයි. එතකොට ලෝභය ගැන
කියන්නේ. දැන් අපි කියමු ලෝභ ස්වාමි පුරුෂයෙක් ඉන්නවනම් ගෙදර වියදමට දෙන්නේ. අන්න ලෝභය. හරිද? ලෝභ ගෑණියෙක් ඉන්නවනම් මේ සඳහා වියදම් කරන්න දෙන එක වියදම් කරන්නේ. හරිද? එතකොට අපි දැනගමු දෙවියන් වහන්සේ ලෝභයින්ට ද්වේෂ කරන කොච්චර දුරට ද්වේෂ කරනවද කියලා. ඔයගොල්ලෝ මේක හිතුවේ නෑනේ. කියන්නේ මේක හිතුවද ඔයගොල්ලෝ? ලෝභයෝ ක්‍රිස්තියානි ලෝභයෙක් ඉන්නවනම් ඌ එක සමාදන් තියාගන්න එපාලු. ඌත් එක්ක කණ්ඩවත් එපා. මේක හිතන්නේ නෑ අපි නේ. අපි හිතන්නේ මිනිහ මරුවෝ ඒ වගේ. ඒතර අපි ලෝභ නම් අම්මෝ අපි පස්සේ වෙනවා. right. තුන්වෙනි එක මොකද්ද පුතා? රූප වඳින්නෙක්වත් ඒක රූප වඳින්නෙක් කියන එක කොල්ලකාරයද? ලෝභයක්වත් රූප වඳින්නෙක්. හරි රූප වඳින්නෙක් කියන. දැන් ඕක වැඩි විග්‍රහයක් අපිට ඕනේ. අපි දන්නවා. හරි කමන්නේ ඒක එහා මෙහා තිබ්බල කමන්නේ දේවල් හයක් එතන තියෙන ඔය හය අපිට ආවනම් හරි. අපි දන්නවා රූපය කියන්නේ මොකද්ද? යම් දෙයක් මමයි දෙවියන් වහන්සේ අතර මැදට ආවනම් ඒක රූපයක්. එතකොට මේක අහන්න. කොරින්තියේ හිටපු ක්‍රිස්තියානි අය. මෙන්න මේකයි මම පැහැදිලි කරන්න ඕනේ. ඒගොල්ලෝ රූප වලට රැඳලා. එකෙන් ඊගොල්ලෝ එළියට ආවනේ. එතකොට සහෝදරයෙක් කියන එකෙක් රූප වන්දනා කරුවෙක් කියලා මෙතන පාවුල අදහස් කරන්නේ ආර රූප වලට වඳින්නේ නෙවෙයි. තමන් සාදේවියන් වහන්සේ අතරට එක්ක දෙයක් නැත්තම් පුද්ගලයෙක්ව ගෙනාව එක. දෙවියන් වහන්සේට වඩා වැදගත් මොකක් හරි තියනවා නම් අන්න රූප වන්දනාව. ඒනම් මම කියන එක. සමහර වෙලාවට සමහර දේවල් නිසා අපිට සභාවට යන්න බෑ. නමුත් යන්න පුළුවන්කම තියෙද්දි යන්න නැතුව ඉන්න කට්ටිය ඒ යම් දෙයක් ඒගොල්ලෝ දාගත්ත මැදට ඒක රූපයක්. දැන් මාව ගන්න මම මේ වගේ බයිබල් පද නිසා තමයි මාව මරාගෙන හරි මම අමාරුවෙන් හරි දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න බලන්නේ. මොකද අපි දන්නේ මරණය කවදද කියලා නේද? දැන් අපි ඊශ්‍රායල් වලට පිටත් වෙලා ආපු දවසේ ගම්පල පැත්තේ ජීවත් වුණු කට්ටිය හිතුවද තව සතියෙන් අපි නැහැ කියලා. දන්නවද මේක හරි දුකයි. ගම්පල පැත්තේ මිනිස්සු ගොඩක් මැරෙන්නේ කියලා දන්නවද ඔයගොල්ලෝ? හොඳ ධනවත් අය තමයි ගොඩක් මැරිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මැරෙන්නේ කවුද? දුකී දුප්පත් අය. ගම්පල බහුතරයක් මැරුණ අයගෙන් මැරුණේ පොඩක් සල්ලි බල්ලි තියන කට්ටිය. ඇයි ඒගොල්ලන්ගේ ගෙවල් වලට ඉලෙක්ට්‍රික් දොරවල් තියෙනවා. ඒගොල්ලන්ගේ දොරට අමතරව අපේ ෂටර්ස් තියෙන බෙල්ලුඩ ඒ වගේ ඉලෙක්ට්‍රික් ඒවා වහගෙන ඉඳලා තියෙන්නේ වහිනකොට කරන්ට් ගියානේ වතුර එන්න පටන් ගත්තනේ එළියට යා ගන්න බොත්තම් ඔබලා ඕවා කරගන්න බැරුව තමන්ගේ ගෙවල් ඇස්සේ ගිලිලා මැරුණා බොහෝ අය. අහන්න පාස්ටර් තුෂාරගේ ඒගොල්ලෝ තමයි ගිහලා ගම්පල සුද්ධපත් කරන්නේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ නැතිද අපි සතියෙන් මැරෙනවා කියලා. දැන් අපි 20 වෙනිදාට වැඩසටහනක් දාලා තියෙනවා. මොනවද අපිට ලැබිලා තියෙන ගැරන්ටිය ලබන සෙනසුරාදා අපි බණ පිටින් ඉන්නවා කියලා. අරදිලා හරි මොකක් හරි එකක් වෙලා. දැක්කද ඇෂ්කලොන් කොහොමද කියලා? එදා ඇෂ්කලොන් ගියා අපි ගිහලා රෙකෝඩ් කරා. දැන් ඇෂ්කලොන් බලනකොට ඒ අපි රෙකෝඩ් කරපු තැන් කාර් 3 කාලකට වැහිලා. අපිට කොහොමද ගැරන්ටි කරන්න පුළුවන් අපි බණ පිටින් ඉන්න යනවා කියලා? ඒක මතක තියාගන්න. මෙතන තරුණද නිරෝගීද වයෝවෘද්ධව රෝගීව ඉන්නවද කියන ඒවා අදාළ නැහැ නේද? මෙවැනි ඛේද වාචක හැමෝටම එනවා. අහමදාබාද් වල ඒ ෆ්ලයිට් එකේ නැගපු මිනිස්සු දඟර නැටුම් දාලා එංගලන්තයට විසා අරගෙන ලයිව් ඒගොල්ලෝ මේ සෙල්ෆි අරන් කට්ටියට දාලා අන්න අපේ එංගලන්තේ යනවා කියලා තමයි ප්ලේන් එකට නැග්ගේ. නැග්ගා විනාඩි 5න් මැරුණා. විනාඩි 5න් මැරුණා. හරිද? අර ගලහින්දන් නුවරින් ගල ආපු මිනිස්සේ අරක්කු බෝතලයක් ගන්න තමයි ගිහින් තියෙන්නේ.
බස් එක උඩ ගහ වැටිලා ඌ විතරක් නෑ. ගත්ත අරක්කු බෝතලේ බොන්න බැරි වුණා. ඒ නිසා අපි ගැන අපි පරිස්සම් වෙමු. හරිද? මම යාඥා කරන්න මම ප්ලෑන් කරනකොට ඒ යාඥාව නොකිරීමට ඒ යාඥාවයි මායි අතරයි පැමිණෙන දේ මොකක්ද කියලා බලන්න. අත්‍යවශ්‍ය වැළැක්විය නොහැකි දෙයක් නම් ඒක රූපයක් නෙවෙයි. තේරුණාද? නමුත් වැළැක්විය හැකි දෙයක් නම් ඒකට මම ඉඩ දුන්නොත් ඒක රූපයක්. තේරුණාද? මම දෙවියන් වහන්සේගේ වචනය කියවන්න යනකොට මොකක්ද අතරට එන්නේ මාව නවත්තන්න? ඒ එන්නේ පුංචි අම්මා නම් එයා රූපයක්. එන්නේ යාළුවා නම් එයා රූපයක්. හැබැයි අත්‍යවශ්‍ය දෙයක් නම් ඒක රූපයක් නෙමෙයි. සභාවට යනකොට අපිට සමහරවිට මට යන්න විදිහක් නැහැ. ඒ මොකද්ද ඒ මොන හේතුව නිසාද යන්න බැරි? ඒක බලන්න. හරිද? ඒක හද ටිකක් මට අමාරුයි. ඒක රූපයක්. ඇත්තටම නැගිට ගන්න බෑ. ඒක රූපයක් නෙවෙයි. ඇයි මම මේ ආවේ අද? මම නිදා ගන්න ඕනේ. ඇයි ආවේ? මම මගේ මහන්සිය පවා මම ගවේෂණ කරනවා. මගේ මහන්සිය රූපයක්ද නැත්නම් ඇත්තටම පිළිගන්න පුළුවන් මහන්සියක්ද? හරිද? ඒ චූටි සීමාවක් තියෙන්නේ. ඒක කොහොමද ගවේෂණ කරන්නේ? මට කරන්න කැමති ආසාදයක් මට දැන් කරන්න ලැබුණොත් මේ දේ නිසා මට කරන්න බැරිද? ඔන්න ගවේෂණ කරන්න ලේසිම වැඩි. තේරෙනවද? අයියෝ මම ආසා කරන දේ පවා මට කරන්න බෑ. මට ඇඳෙන් බහින්න බෑ. ඒ නිසා මට අද සභාවට යන්න බෑ. අන්න ඒක රූපයක් නෙවෙයි. තේරුණාද? රූපයක් කියන්නේ මොකද්ද? ඕනම දෙයක්. දෙවියන් වහන්සේ මායි අතරට එනවා. වැළැක්විය හැකි දෙයක් ඇවිල්ලා ඒක අපි නොවැළැක්වුවා නම් ඒ රූපයක්. හරි දැන් අපි ප්‍රශ්න වෙනවා. අපි දන්නවා තව කෙනෙක් තව බ්‍රදර් කෙනෙක් නැත්නම් තව සිස්ටර් කෙනෙක් එහෙම නෙවෙයි කියලා. එතකොට අපි මොනවද කියන්නේ? අර බයිලා මොකක්ද? ඉතින් අපිට විනිශ්චය කරන්න බෑනේ. අපි දන්නේ නෑ අපි දන්නවා. අපි සමහර ඒවා දන්නවා. හැම දෙයක්ම දන්නේ නෑ. නේද? ඒ වගේ අයගෙන් ඈත් වෙන්න ඕනේ. 3ක් හරි. 4 කොල්ලකාරයෝ. නින්දා කරන්නෙක්ව. නින්දා කරන්නෙක් කියන්නේ කවුද? මේක නින්දා කිරීම කියන්නේ පෞතුම පැහැදිලිවම අර ග්‍රීක බලනකොට මේක මොකක්ද නෙවෙයි. වචනයට අනුව වැඩ කරනකොට සමදම් කිරීම. වචනයට අනුව වැඩ කරනකොට සමදම් කිරීම තමයි නින්දා කරන්නේ. නින්දා. දැන් මාව බලලා උඹේ නාය බලපන් කොඩොම්බා නාය ඒක නින්දාව නෙවෙයි. තේරෙනවද? ඒක නින්දාව නෙවෙයි. හැබැයි කවුරු කිව්වොත් අනේ ඔයාගේ බයිබලේ ඒවයි හොම පුළුවන් නින්දාව. වචනය පිළිබඳව නින්දා කරොත් තේරෙනවද? වචනයට අනුව ජීවත් වෙනකොට ඒකට නින්දා කරොත් ඒ අයක සමාදම් පවත්වන්නත් එපාලු. අපි නින්දා කරන්නත් හොඳ නැහැ. හරිද? වචනේ අපි මොනවද දන්නේ? මට කියනවා මිනිස්සු ඇවිදින පුස්තකාලවල මම පිස්සු මොන පිස්සුද? මට බයිබලයේ දන්නේ මෙච්චරයි. එතකොට තව කොච්චර දේවල් මම දැනගන්න තියෙනවද? හිතලා බලන්න. එහෙනම් අපිට කොච්චර දේවල් ඇතිද බයිබලයේ ඉගෙන ගන්න? එතකොට සමහර වෙලාවට අපි බයිබලේ නින්දා කරන කට්ටිය වෙනවා. තව එකක් තමයි බයිබලයට අනුව වැඩ කරන්නේ නැති මිනිස්සු දැනගෙන. නොදැනව වැඩ කරන මිනිස්සු අහිංසකයි. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දැනගන්න සලසනවා. දැනගත්ත දා ඉඳන් අපි ඒ දේ කරන්න ඕනේ. ඒක තේරෙනවද? දැන් අද මේ දේශනාවට අපරාධය ආවේ ඔයගොල්ලෝ. දැනගත්තනේ? අදින් පස්සේ ඔකට ගණන් දෙන්න වෙයි. ඒක අදින් පස්සේ ඕක නින්දා මේ ඔයගොල්ලෝ ඒ විදිහට වැඩ කරේ නැත්තම් දෙවියන් වහන්සේගේ පොතේ
නින්දාකාරය. සුභාරංච දේශනා කරනවා. නින්දාකාරය සුභාරංච දේශනා කරති. නින්දාකාරය සභාවේ දේශනා. මේ දේශනා කරන මම මේ වගේ නම් මං කියනවා මේ ටික ලියන්න. ඔය ටික කරපු දේශනා කරපු එක ඌ නින්දාකාරය අතුරට ගන්න. තේරෙනවද? එතකොට මං කියන්නේ මගේ දේශනා අහලා අර මිනිස්සු ගැලවීමට ආවා. ඔව්. ඒකට මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ පිනෙන් ඔබ එන්නේ මේක පින පව් පින් ධර්මය නෙවෙයි මේක වෙන එක. මේක ක්‍රිස්තියානිය. මේක වචනය මත වචනයෙන් තමයි උන්වහන්සේ විනිශ්චය කරන්නේ. තේරෙනවද? වචනයට මහරව යන මිනිස්සු තුන අද ගොඩක් ප්‍රසිද්ධ දේවදාසයෝ කියා ගන්න මිනිස්සු නෝ වචනයට බහැරව යන මිනිස්සු නේද? ඒගොල්ලෝ නින්දා කරනවා. මම උදාහරණයක් දෙන්නම්. දැන් මගේ කකුලට ඇවිල්ලා කමරේ වැටෙනවා. මම මොනවද කරන්නේ? හරි ඒ පුද්ගලයා ලංකාවේ සංස්කෘතිය, දෙමළ සංස්කෘතිය, සිංහල සංස්කෘතිය ඒකට හුරු වෙච්ච කෙනා. එයා මාට ගෞරව කරලා එයා වැටෙනවා. හැබැයි මම මොනවද කරන්නේ? එයාට ගැහුනේ වැටෙන්න එපා. එයානේ වැටෙන්නේ මම මොනවද කරන්නද කියලා මම හිටියොත් මම නින්දා කරන්නේ. එහෙමද? දැන් දාගොන් තොප්පිය ගැන දන්නේ නැතුව බැලඳගෙන හිටපො කාලේ දෙවනෝසෙට ගණන් ගන්නෑ. නමුත් ඒක දැනගත්තායින් පස්සේ බිෂොප්කම අතරින් ඉන්න බැරුව අල්ලගෙන ඉන්න මේ එක ජීවිතේට ස්වර්ගයට යන්නේ. එනවා. ලොකු සභාවක් තියාගන්න ගන්නද බැරි. ජෙහෝවාස් විට්නස්ලාගේ පල්ලි බලන්නකෝ. මොහමඩ්ස්ලාගේ පල්ලි බලන්නකෝ. එතකොට අන්‍යාගමික ස්ථාන ගොඩක් හදන ලස්සනට හදනවානේ. ඒවා බලන්නකෝ. ඒක ලොකු සභාවක් තියාගෙන වැඩක් නැහැ. අනේ අපි 10 දෙනා ඉන්නේ අපි පුංචි අපි ඒක වැඩක් අපි යේසුස් වහන්සේගේ සුභාරංචි රැස්වීමට වඩා අපි 10 ගුණයක් විශාලයි. ඇයි? සමාරියාවට අර එක්කෙනෙක් නිසා ගියා. හිතලා බලන්න සමාරියාවට යේසුස් වහන්සේ ගියේ එක සෙනඟක් උදෙසා ඒ සෙනඟ සංඛ්‍යාවක් හරි නැහැ. ඒ කියන්නේ ක්වොලිටියක් හරි නැහැ ක්වොන්ටිටියක් හරි නැහැ. සංඛ්‍යාවක් හරි නැහැ. මේ ඒගොල්ලන්ගේ තරමක් හරි නැහැ. සංඛ්‍යාව හරි නැත්තේ එක්කෙනයි. තරම හරි නැත්තේ. ඒ කියන්නේ 5 දෙනෙකුට ගෑණි එක්කනේ නේද? දැන් 6 වෙනකොට එක ඉන්නවා ඔය බැලලත් නැහැ. ඒ එකේ නිසා යේසුස් මේ ගම සමාජයට යනවා 12 දෙනෙක් ඔයම කෑම ගෙනින් කියලා. ඒතර මෙතන අපි 10ක් ඉන්නවා. නේද? ඒතර අපි යේසුස් වහන්සේගේ සභාවට වැඩිය 10 දෙනෙක් ලොකුයි. ආමේන්. නේද? ඒතර බලන්න. මම අර කතාව ඔයගලන්ට කිව්වද? අර අපේ මම කිව්වා මට මෙහෙද කිව්වේ කොහෙද කිව්වේ? අපේ මේ කොලෙජ් ඩේ එකේ මම අහපු කතාව. ඒ මාස්ටර්ස් ලොක්කම එනවනේ කොලෙජ් ඩේ එකට. මගේ ළඟ ඉගෙන ගත්ත මාස්ටර් ලොක්කම. මම කිව්වා. එතකොට මම පාස්ටර්ලා කිව්වා කෙනෙක්ගෙන් අහනකොට කිව්වා දැන් 3000කට කිට් වෙන්න එනවා. අනිත් එක්කෙනා 1500කට කිට් වෙන්න එනවා. අනිත් එක්කෙනා 25යි. එතකොට අපේ දෙවියන් වහන්සේට මොන ප්‍රශ්නයක් නැහැ. අර ස්වභාවයේ 75ක් ඉන්නවා. අර ස්වභාවයේ 125ක් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. නින්දා කරන එක මොකා වුණා? අන්‍ය භාෂාවෙන් කතා කරනවා නේ ලියන්න පුළුවන් වුණා. ඌ යන්නේ නැහැ රකාදියට. උත් එක සමාදන් තියාගන්න තිබ්බ ඔය එක කම්ම ගන්න. හතරක් කිව්වා. තව දෙකක් තියෙනවා. බේබද්දෙක්වත් ඉඳ ගන්න. අන්න සීන් එක. ඔන්න සීන් එක අපි ප්ලේන් එකේ යනකොට අර කරත්තේ තල්ලු කරගෙන එනකොට white wine, red wine, vodka නම්මල. එතකොට හැරිලා බලනවා එක එක්කවත් නැහැ. මං විතරයි ඉන්නේ. හරිද? යා කියලා ගහනවා. පොඩ්ඩක් උඩ ලියලා අන්න ලියපන් අන්න සුරේෂ් ගහනවා මේ පොඩි ගහිලා. කියලා තේරෙනවද? දැන් ගොඩක් අය හිතන් ඉන්නවා බේබද්ද කියන්නේ අර බීර නටන එක කියලා. ඌ නැටේම පාලනය කරන ඌ බේබද්ද නෙවෙයි. ඌ වැටෙන්නේ නැතුව ගියා නම් ඌ බේබද්ද නෙවෙයිද? මොකද්ද මෙතන ග්‍රීක වචනේ කියලා තියෙන්නේ? ග්‍රීක වචනේ කියලා කියන්නේ මත්පැන් පානය කරන එක. තේරෙනවද? අනේ මට කරන්න දෙයක් නැහැ. මම ගිය වෙලාවේ ඒගොල්ලෝ ඔක්කොම ඉතින් අමුතු විදියට මෙයා කරා මං චූට්ටක් වයින් බිව්වා. හරි පොතේ බීපන්. අවුලක් නැහැ. අපි උඩ ලියලා තියෙනවා. මං කිව්වා.
බයිබලේ කියලා තියෙනවා ලියනවා මතක පොත තියෙනවා. කතා කරන ඒවා විතර කතා කරන ඒවාම ලියනවා නම් කරන ඒවා ලියන්නේ නැද්ද? ඒක හිතන්න මලාකි 16. ඒතර අපේ ක්‍රිස්තියානි යාළුවෝ බොනේ උන් ඉන්නවා නම් ඒ උන් එක අපේ යාළුකම ආයෙ තියා ගන්න බෑ. තේරෙනවද? එයා ඕන කතාවක් ඕන බයිලාවක් කියපු දෙයක්. මම වැඩි බොන්නේ නැහැ, මත් වෙන්න බොන්නේ නැහැ. වෙලි වෙන්න බොන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානි කෙනෙක් බොන කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක සමාදම් පවත්වන්න බෑ. එයාත් එක්ක කෑම කන්නත් බෑ. අවසානයේ 6 වෙනි එක බලන්න. කොල්ලකාරයෙක්වත් වේ නම් කොල්ලකාරයෙක් ඉඳගන්න. කොල්ලකාරයෙක් දන්නවද? අහගන්න. මේක භයානක. මේ ගැන මට සම්මන්ත්‍රණයක්ම පවත්වන්න පුළුවන්. මම කෙටියෙන් කියලා ඉවර කරන්නම්. කොල්ලකාරය කියන්නේ කවුද? තමන්ට අයිති නැති එකක් තව කෙනෙක්ගෙන් පැහැර ගන්න එක. එච්චරයි. තමන්ට අයිති නැති දෙයක් තව කෙනෙක්ගෙන් පැහැර ගන්න එක තමයි කොල්ලකාරය. හොරා කියන්නේ තියෙන දේ ගන්න එක නෙමෙයි. මේක හොරා නෙමෙයි. කොල්ලකාරය. තව කෙනෙකුගේ. හරි. එතකොට තව කෙනෙකුට යා යුතු ප්‍රශංසාව මම ගත්තා. තව කෙනෙකුට යා යුතු තව පල්ලියකට යන්න ඕන කෙනෙක්ව මගේ පල්ලියට ඇදගත්තම අපිට ඒව හිතෙන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ පල්ලිය හරිද වැරදිද අපි නම් කොල්ලකන්නේ. තේරෙනවද? හරිද මං කියන්නේ? කොල්ලකාරයා කියන්නේ තව කෙනෙකුට යන දේ ගන්න. දැන් අද ආත්මික කොල්ලකාරයෝ ඉන්න කොහොමද දන්නවද? දෙවියන් වහන්සේට යන මහිමය තමන්ට අරගන්න ඕනේ. ඒක කොහොමද? මහා පරිමාණ කොල්ලකාරයෝ. මා ගෙදෙන්නේ. උන් ගෑන්තුන් පැලඳු අර කෝට් එක දාගන්නවා, කුරුසියක් දාගන්නවා මතු පිටට පේන්න. ඇඟිලි පහේම මුතු දාගන්නවා. දාගෙන මේ මට බෙනිහින්ගේ ක්‍රිස් රෙකලමේගේ වීඩියෝ එකක් කියලා තිබ්බා. ඇෆ්‍රිකාවේ බැලුවනේ නැද්ද? ඔයාලා අම්මෝ ඒක පෙන්නන්න මම මේකේ ෆෝන් එකේ තියෙනවා. අද හවස ඕනනම් පෙන්නන්න. ඒක බෙනිහින්නේ අපේ බෙනිහින් මිනිහා වැටිල්ල. අර ක්‍රිස්ටෝ එකොනොමි එකතු වෙලා. කවුද ක්‍රිස්ටෝ එකොනොමි කියන්නේ? ඌබර්ට් ඒන්ජල්ගේ ආත්මික පියා. ක්‍රිස්ටෝ මේ කවුද? ඌබර්ට් ඒන්ජල් කියන හොරා බොහෝ අයගේ ආත්මික පියා. ඒක අපි දන්නවා. ඌගේ ආත්මික පියා කොහොමද තියෙන්නේ? ඌගේම තාත්තා නම් මොන තරම් එකෙක්ද? ඌත් එක්ක එකතු වෙලා බෙනිහින් අම්මෝ ඔටුනු දාලා මාර රජ ඇඳුම් ඇඳලා මේ රටේ උස්සගෙන එනවා. කෝටි ගණන් වේදම් කරලා මේ මෙලොඩි ගහගන්න. දැන් අද ටෙලිවිෂන් වලට එන කට්ටියට මම ඒක පෙන්නන්නම්. මාසිගේ ෆෝන් එකේ තියෙන මේ වීඩියෝ එක. දෙවියන් වහන්සේට යා යුතු මහිමය තමන්ට අරගන්නවා. සමහර පාස්ටර්ස්ලා මිනිස්සු මේ නිකන් මේ ඒගොල්ලන්ට බිම වැටිලා වඳිනවා. මහිමය අරගන්නවා. ඒ වගේම තව කෙනෙකුට අයිති දේවල් අරගන්නවා. ඒක මහ පරිමාණ දෙයක් වෙන්න පුළුවන්, සුළු පරිමාණ දෙයක් වෙන්න පුළුවන්. සල්ලි තව එක්කෙනෙකුට යා යුතු සල්ලි මට හරව ගන්න. දැන් අපි කියමුකෝ දැන් ගම් වතුර කියලා කවුරු හරි සල්ලි දෙනවා. එතකොට ඒ සල්ලි අරගෙන පරිපාලනයට ගෙන මන කොටසක් තියාගන්නවා. කොල්ලකාරයෙක් නෙවෙයිද? එයා ස්වර්ගයට යන්නේ නැහැ කරන්නේ නෙවෙයි. ස්වර්ගයට ඒ අය සමග සමාගම් පවත්වන්නත් එපා, කෑම කන්නත් එපා කියලා කියනවා. හරි. අපි ඉක්මනින් ඊළඟ කොටසට යනවා. දැන් මෙතන මොකද්ද පාවුතුමා කිව්වේ මේ මෙච්චර වෙලා අපි මොනවද ඉගෙන ගත්තේ? මේ මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න එපා කියලා මං කියවපු එක උඹලා වරද්දවා තේරුම් නැගෙන උඹලා මිනිසුන්ගෙන් ඈත් වෙනවා. අයිසේ මම එහෙම කියලා තිබ්බනම් උඹලා මේ ලෝකේ ඉන්න බෑ. අඟහරු ලෝකෙට යන්න ඕනේ. මම කිව්වේ සහෝදරේ ගැලවීම ලැබපු එකෙක් මේ දේවල් කරා නම්. එතකොට අපිට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ මොනවාද? අපි කවුද විනිශ්චය කරන්නේ? නේද? හරි. ඊළඟ පදේ කියවන්න. ඔක ප්‍රහාදව දෙන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ. දොළන්නේ. මක්නිසාද පිටත සිටිනවුන් විනිශ්චය කරන්නට මට ඇති කම මොකද? හරි. ඔන්න පළවෙනි කියන්නේ. පාවුතුමා කියනවා ඇයි කියලා මම කියන්නම් ඔයගලන්ට මක්නිසාද? ඒක තමයි හේතුව මක්නිසාද? පිටත ඉන්න මිනිස්සුන්ව විනිශ්චය කරන්න මට තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඇයි? පිටත ඉන්න මිනිස්සු කියන්නේ කවුද? ගැලවීම ලැබපු නැති මිනිස්සු. දැන් ඕගොල්ලෝ මට කියන්නේ ගැලවීම ලැබපු නැති මිනිස්සු ස්වර්ගයට යයිද නරකාදිට යයිද කියන්නේ? කෙලින්ම නරකාදිය. ආයෙත් එතන කතා නැහැ.
පාස්ටර් ඒගොල්ලෝ හොඳ කට්ටිය නම් බයිබලේ කියලා නෑනේ හොඳ කට්ටිය හැර නේද? යේසුස් වහන්සේ මොනවද කිව්වේ? මාර්ගයක්, සැබෑවක්, ජීවනයක් මම කියලා කිව්වද? අල්කයන්ද දැම්මේ. එහෙනම් දයන්න දැම්මේ මාර්ගය ද සැබෑව ද ජීවනය ද ඔතන විතරයි සිංහල ද එකයි ඉංග්‍රීසි ද එකයි එකතු වෙන්නේ. මාර්ගය ද the way සැබෑව ද the truth ජීවනය ද the life life නම් තව life තියනවා. ඒකෙන් එකක් මාර්ගයක් සැබෑවක් ජීවනයක් නම් තව මාර්ගයක් ඇති. මොකක්ද? අපි පින් කරමුකෝ. අපි දාන දෙමුකෝ. දිනකට සලකමුකෝ. සත්තුන්ට සලකමුකෝ. ඒකෙන් try කරමු. අල්කයන් නෙවෙයි. දයන්. ඒ කියන්නේ අර දිලින්දන්ට සලකන, පින් දෙන, දාන දෙන ඒ හොඳ යහපත් ඒ මනුස්සයා යේසුස් වහන්සේ තුලින් මිස පියාණන් වහන්සේ ළඟට යන්න බෑ. හරිනේ? ඒ කියන්නේ ඔය ගැලවීම ලැබපු නැති මිනිස්සු නරක අධියට යන්නේ. ඌ වයසකම් කරත් නොකරත් නරක අධියට යන්නේ. ඉතින් කරා නම් අපිට මොකෝ? ඌ බිව්වත් නොබිව්වත් නරක අධියට යන්නේ. ඌ බිව්වා නම් අපිට මොකෝ? ඌ කොල්ල කෑවත් නැතත් ඌ නරක අධියට යන්නේ. ඌ කොල්ල කෑවනම් මට මොකෝ? මම මොකටද ඌව විනිශ්චය කරන්නේ? ඒකයි පෞතුමා කියන්නේ. අම්මෝ උත් කාශ්‍රය කරන්න එපා. ඌ බේබද්දි. එහෙම කියන්නේ. ඒකයි පෞතුමා කියන්නේ. තේරෙනවද? ලෝකෙ ඉන්න එකව විනිශ්චය කරන්න මට තියෙන රුදාව මොකක්ද? දැන් පෞතුමා කියලා මං කියලා ඉන්නම් එතකොට ඔයගලන්ට තියෙන්නේ. උඹලා මාර බූරුව. ඒ ඔයගලන්ට නෙවෙයි. පෞතුමා කියනවා. උඹලා මාර බූරුව. අර මගේ පළවෙනි ලිපිය අරගෙන උඹලා මොනවද කරන්නේ? එළියේ ඉන්න උඹ විනිශ්චය කරනවා. ඇතුලේ ඉන්න උඹ විනිශ්චය කරන්නේ. එළියේ ඉන්න උඹ නෙවෙයි විනිශ්චය කරන්න ඕනේ. ඇතුලේ ඉන්න උඹ දැන් කියලා බලන්න. බලන්න කොහොමද තියෙන්නේ කියලා. එහෙත් නුඹලා වනයි ඇතුළත සිටින්නන් විනිශ්චය කරනවා නොවේද? ඔක සිංහලෙන් කියලා කියන විදිය වැරදි. උඹලා ඇතුළේ ඉන්නේ උඹ විනිශ්චය කරන්නේ නෑනේ ඕයි. ඒකයි කියන්නේ. උඹලා එළියේ ඉන්නේ උඹ විනිශ්චය කරනවා. මට තියෙන රුදාව මොකක්ද? දැන් මම කියන දේ අනුව දැන් පොඩ්ඩක් බලන්න යා කියන එක එහෙම පැහැදිලි වෙනවද කියලා. ඔය පරිවර්තන දෝෂයක් තියෙනවා. එළියේ ඉන්න එකව මම විනිශ්චය කරන්නේ මොකටද? උඹලා විනිශ්චය කරන්නේ. උඹලා විනිශ්චය කරන්නේ ඇතුලේ ඉන්න එක. විනිශ්චය කරන්නේ නැතුව මේ පාප තියන අය එක්ක සමාගම් නොපවත්වන්න පුළුවන් එක කියන්නේ. විනිශ්චය කරන්නේ නැතුව. ඒකෝර විනිශ්චය කරන්න එපා කියලා බයිබලෙ ඉන්නේ. ඔය විනිශ්චය කරන්න එපා කියලා කියන මිනිස්සු අල්ල ගන්න පද දෙක මොනවද දන්නවද? අර යේසුස් වහන්සේ කියන්නේ උඹේ ඇහි පරාලේ තියාගෙන අනිත් එකාගේ ඇහි තියෙන රොඩ්ඩ බලන එක අනිත් එකාගේ ඇහි තියෙන රොඩ්ඩ බලන එක ගැන නෙවෙයි කතා කරන්නේ. ඌගේ ඇහි පරාලේ තියාගෙන අනිත් එකාගේ තේරෙනවද? මූ ඩොප් එක දාලා හරි උඹ බීලා කියන එක තමයි යේසුස් වහන්සේ කියන්නේ. උඹ මේ වැඩේ හින්නට කරගෙන පරාලයක් වගේ තියාගෙන අනිත් එකාට මෙවා කරනවා. ආයි පෞතුමා කියනවානේ රෝම දෙකේ අනිත් අයව චෝදනා කරන කතාවක් කියනවානේ. අයියෝ ඒකේ පසුබිම මොනවද දන්නවද? රෝම සභාවේ එක පැත්තක යුදෙව්ව අනිත් පැත්තක යුදෙව්වම නෑ. යුදෙව්ව මේ අයව විනිශ්චය කරනවා. මේ අපේ තමයි අවස්ථාව. අපි තමයි තෝරාගත් වංශය. අපි තමයි ආබ්‍රහම්ගේ පුතු. ඒ නිසා අපේ තමයි ගැලවීම ආවේ. අපි උඹලට වඩා ඉහළයි. උඹලා එතකොට යුදෙව්වන්ට පෞතුමා කියනවා අන්‍ය ජාතීන් යයි කියලා උඹලා විනිශ්චය කරනවානේ. ඒකට විරුද්ධව කතා කරන්නේ. ඒක තමයි 4 වෙනි පරිච්ඡේදයේ රෝම 4 පැහැදිලිව කියන්නේ ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරනු ලැබුවේ
චර්මච්ඡේදනයෙන් නෙවෙයි, ව්‍යවස්ථාවෙන් නෙවෙයි, ක්‍රියාවෙන් නෙවෙයි, ඇදහිල්ලෙන්. හරිද? මේ පැත්තේ රෝම සභාවේ අන්‍ය ජාතීන් මොනවද කරේ? යුදෙව්වන්ට විරුද්ධව මේගොල්ලෝ විනිශ්චය කරනවා. උඹලා ඉවරයි. උඹලා එහෙම හිටියට උඹලා දෙවනස් අතහැරලා ඉවරයි. දැන් අපි තමයි ආත්මිකයි. දැන් අපි තමයි අබ්‍රහම්ගේ පරම්පරාව. දැන් අනුග්‍රහය. දැන් ව්‍යවස්ථාව නෑ. අනිත් අයව කියලා එතන කියන්නේ යුදෙව්වන්ට කියනවා අන්‍ය ජාතීන්ව. අන්‍ය ජාතීන්ට කියනවා යුදෙව්වන්ව විනිශ්චය කරන්න එපා. උඹ කවුරු වුණත් උඹට ඒකට හේතුවක් නැහැ කියලා. අපේ මිනිස්සු ඒක දන්නේ නැතුව කාවවත් විනිශ්චය කරන්නේ නැහැ. එයා බීලා ආවත් දෙවියන් වහන්සේ බලාගයි. පොඩ්ඩක් ඉන්න. එහෙනම් 1 කොරින්ති 5:9 ඉඳලා 13 වෙනකම් ඉරලා විසි කරන්න ඕනේ. හරිද මං කියන්නේ? විනිශ්චය කරන්නේ නැතුව කොහොමද සමාගම් නොපවත්වන්නේ? හරිද මං කියන්නේ? එතකොට මෙතන මෙහෙම අපි කිව්වනම් හොඳ නැද්ද? මේ දේශනාවට දැන් මාතෘකාවක් දාමුද? දෙන්නම පේලි දෙකක අදහස් දෙකක මාතෘකාවක්. හිතුනුවන්ගෙන් ප්‍රවේශම් වෙනු කොමා ඊළඟ පේලිය. හිතුනුවන්ගෙන් ඈත් වෙනු. හරිද? ඔය වගේ මාතෘකාවක් කලින් කියලා තිබ්බනම් ඔයගොල්ලෝ උඩ යයි. මොකද අපි නිර්මාණය කරගත්ත මූල ධර්මය මොනවද දන්නවද? ගැටවීම ලැබපු කෙනා ක්‍රිස්තියානියා ඌ මොනවා කරා අපි පාඩුවෙන්න ඕනේ. ඇයි? අපි කවුද විනිශ්චය කරන්න? දෙවියන් වහන්සේ විනිශ්චය කරගයි. අපි හැමෝත් එක්කම ප්‍රේමයෙන් හැසිරෙන්න ඕනේ නේ. ඉතින් අපි ඒගොල්ලන්ට ආදරේනේ. එහෙම කියලා කවුද කිව්වේ? අපිට කියලා තියෙන්නේ සහෝදරයෙක් යයි කියන පුද්ගලයාට මේ දේවල් තියෙන්න බෑ. මේ දේවල් තියාගෙන සහෝදරයා කියලා ඉන්න එකක් ඌ ස්වර්ගයට යන්නේ. අනිත් එක්ක ඌ එක්ක සමාගම් පවත්වගෙන ඌත් එක්ක කෑම කකා ඌට කෑම දෙන එක වචනයට පිටුපානවා. මේක මං කියවනේ සංවේදී. මේක භයානකයි. මම හිතන්නේ මේ වගේ දේශනාවක් ඔබේ ජීවිතේ අහලා ඇති කියලා. හැබැයි මම දේශනා කරේ කුරානෙන් නෙවෙයි. මහාවංශෙන් දීපවංශෙන් නෙවෙයි. රාමායනෙන් නෙවෙයි. මහාභාරතෙන් නෙවෙයි. මොමන් පොතෙන් නෙවෙයි. මම දේශනා කරේ බයිබලෙන්. හරිද? දැන් අවසාන පදේ කියවලා ඉවර කරන්න. එහෙත් පිටත සිටින්නන් දෙවියන් වහන්සේ විනිශ්චය කරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරින් පහ කරන්න. භයානකයි. අහගන්න. පිටත ඉන්න එක දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා. පොඩ්ඩක් ඉන්න කාවද දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න යන්නේ? ආය කියන්නේ ගැලවීම නොලබපාය. very good. පිටත ඉන්න එක ගැලවීම නොලබපු එක. එතකොට අපි කාවද විනිශ්චය කරන්න හොඳ නැත්තේ? පිටත ඉන්න එක ගැලවීම නොලබපු එක. තේරුණාද? අපි විනිශ්චය කරන්න බෑ. කාවද? පිටත ඉන්නේ කාව. ඇයි? ඒක මෝඩකම. ඇයි? ඌ වතුරේ ගිලිලා ඉන්නේ. ඌ අඩියක් යට ගිහිල්ලාද අඩි 10ක් යට ගිහිල්ලාද කියන එක අපිට අදාළ නැහැ. තේරුණාද? ඌ වතුර බිව්වද ඇතුලේ ඉන්න ගමන් නැත්නම් ඌ හුලම් මෙතන බිව්වද අපිට අදාළ නැහැ. ඌ මැරිලා ඉන්නේ. ඔව්ද නැද්ද? ගැලවීම ලබනකොටනේ අපි නැවත ඉපදෙන්නේ. අපි පාපයට මැරිලානේ. පාපේ මැරිලානේ හිටියේ. එතකොට එළියේ ඉන්නේ කෙනා. එයාව අපි විනිශ්චය කරොත් අපි මෝඩයි. හරිද? ඒ වගේම ඇතුලේ ඉන්න කෙනාව අපි විනිශ්චය නොකරා. එයා අපි මෝඩයි. ඒක අන්තිමට ඉවර කරන්න ඕනවාද? ඒ බඳු කෙනාව එළියට දාන්න නේද? ඒ දුෂ්ටයා. කවුද ඒ දුෂ්ටයා කියන්නේ? සහෝදරයායි කියාගෙන ඕවා තියාගෙන ඉන්න එක කවුද? දුෂ්ටේ. දුෂ්ටෙක්ව ඉන්න එක ඇතුළට එන්න පුළුවන්. දුෂ්ටකම අයින් කරලා ගැලවීමට එන්න ඕනේ. ගැලවීම සමලිංගික සේවනයේ ඉන්න එක ඇතුළට එන්න පුළුවන්. බේබද්ද ඇතුළට එන්න පුළුවන්. කුඩුකාරය ඇතුළට එන්න පුළුවන්. මිනිමරුවා ඇතුළට එන්න පුළුවන්. රූපවන්දනාකාරය එන්න පුළුවන්. යෑනු හතරක් තියෙන එක එන්න පුළුවන් ඇතුළට. හැබැයි ඇතුළට ඇවිල්ලා ගැලවීම ලබපුවාම ඔහු නැත්තම් නැවත ඉපදෙනවා. අන්න අලුත් ජීවිතයක්
දැන් අරවට යන්න බෑ. ඒවට ගියා නම් මොනවද කරන්න ඕනේ? එළියට දාන්න. මගෙන් අහනවා මිනිස්සු පාස්ටර් ශ්‍රේෂ්ඨ ඔයාගේ මම කාමයේ සභාව හරි සැරයිනේ. ඔයා ඔහොම මිනිස්සුන් එළියට දානවානේ. එතකොට පල්ලියට කවුද ඉන්නේ කියලා. අපේ පල්ලියට කවුද ඉන්නේ කියලා හැම ඉරිදම ලයිව් එකේ බලන්න. පල්ලිය මැද වෙලා තමයි ලොකු පල්ලිය හදන්නේ අපි. දෙවියන් මාත් ක්‍රියාවතේ මිනිස්සු නෙවෙයි ආත්ම දින්නේ. මිනිස්සු වගකීම් ඉෂ්ට කරා සුභාරංච දේශනා කරා දේවල් කරා. සුදාත්මයන් වහන්සේ මිනිස්සු කියනවා. අපි සභාව හරියට තියාගත්තා. දෙවියන් වහන්සේට ඕන අයව. දෙවියන් වහන්සේ කියනවා. අපිට තියෙන ප්‍රශ්න මොනවද දන්නවද? අපිට ඕනේ මිනිස්සුන්ව පුතියාලා පුරව ගන්න. වැඩසටහන් වලින් පුරව ගන්න. එක ඕගන් එකක් මදි තව වාදක භාණ්ඩ ගේන්න. තව දේවල් කරන්නේ නැහැ. එහෙම අපිට ස්වර්ගයට යන්න බෑ. ඇත්තටම මේක සංවේදී දේශනාවක් නෙවෙයිද? භයානක දේශනාවක් නෙවෙයිද? හැබැයි මේක බයිබලෙන් ආපු දේශනාවක් නෙවෙයිද? ඕක සුදාත්මයන් වහන්සේ පාවුල් තුමා හරහා කොරින්ති සභාවට කියපු දේ අපි පරිස්සම් වෙමු. ඒක පරිස්සම් වෙමු. අපි තුල ඔය දේවල් හය තියනවාද කියලා බලන්න. තියනවා නම් අපි ප්‍රශ්න නැහැ. ඒ වගේ මේ දේවල් තියනවායි අපි හරියට දන්න ක්‍රිස්තියානියෙක්. අපි ඈත් වෙමු. මම නම් ඈත් වෙන්නේ කොහොමද දන්නවද? කියලා. මචං ආයේ බෑ මචෝ මෙන්න මේ වගේ දේශනාවක් කරනවා මේක දාලා තියනවා උඹ උක අතහැරපන් අපි මොකද මිනිස්සුන්ට සෝරි හලෝ බයි අමාරුයි ස්වර්ගයේ යන්නේ අමාරුයි ඔක තමයි සංස්කෘතිය part 2 දොරටුව අමාරුයි හැබැයි ස්වර්ගයේ යන්න ඕනේ නේද කොහෙන් මරන්නේ නැරෝ කොහෙන් එනවද දන්නේ නැහැ යනස කතා කරා දෝගලන්ට මේක භයානකයි අපි ඊශ්‍රායල් වල ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඒක අදාළ නැහැ අපි කොහේ හිටියා අපි ඔක්කොම යන්නේ ස්වර්ගයටනේ ඒකට අපි වැඩේ කරගෙන ඉන්න ඕනේ ස්වර්ගයට යන්න අපි වග බලා ගන්න ඕනේ ඒතර මේ දේශනේ සුදාපන වස් බලාපොරොත්තු වෙන්නේ අපි අවසානට අවංකව වචනයට අවංකව අපි උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න අපි එනවා අපි නැගිටලා යාඥා කරමු Hallelujah. Thank you, Jesus. අපි